යාළුවනේ අද අපි හතරවෙනි vlog එකකින් සෙට් වෙන්න හදන්නේ. අපේ වාඩියක් තියෙනවා. ගෙට උඩ ඒ වාඩියේ අපි හතර දෙනාට දවල් කෑම උයා ගන්න හදන්නේ. අදත් අපේ පොපෝ හිරුෂයි නෑ vlog එකේ දෙන්නට වැඩ. අපි එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. බඩුවේම ගෙනල්ලා සේනයි සුපිරියා ජය. එහෙනම් සෙට් වෙමු. 5 minutes later. ඉතින් guys කට්ටිය යන උඩහට පිච්චන වාඩි එක උයන් කන්න තමයි හදන්නේ අද. ටිකක් දුරයි. වැස්සක් තියෙනවා. කට්ටිය ගිහලා ඉඳහම් මං එනවා. කට්ටිය යන. උඩ සෙට්. A few moments later. guys අපි ආවා වාඩියට පොඩ්ඩක් පල්ලේ වතුර බීලා ගාව ඉන්නේ. උඩහට වතුර නැහැ. හොදන් යන්න ඕන ටික. ඉතින් හොදන් යනවා. හොදන්න තියෙනේ වරම්බර එක්කම. අලමේ ටික හොදනවා. සෙට් එක උඩහින්ම සෙට් එක. 5 minutes later. එනදා වගේ නෙවෙයි අද පොඩ්ඩක් ඩියුටි මාරු කරන් තියෙනවා. ගුලි මල්ලි තමයි අපේ ලිප බලාගන්නේ. බොකේ තමයි අද බොකේයි අපේ ජහුයි මායි තමයි අද උයන වැඩවලට සම්බන්ධ වෙන්නේ. බොකේ කපනව නෙවෙයි නිකන් ඉරනවා වගේ. කපනවා අය බැඩු ටික සුපිරියක් සෙට් එකම වෙනවා. මේ බතක් කියලා ඉවරයි දැන් අපේ බැතුම් හදන්න යන්නේ. අපේ ගුලි මල්ලි වැඩ පටන් ගෙන. ගුලියා තමයි කුකා. උඹලා ටික පොඩි කොල්ල නෑ. හරි. ගෙදර තියෙන බඩු ඔක්කොම අරන් ඇවිත් තියෙන්නේ. අද අපේ පතුම් අපේ තීත් දන්නේ ගෙදරින් කාඩ් එක. හැමදාම මේ කරන්නේ මේ කමන්නේ. අපි vlog එකට ඊට බිලපුත් දානවා. ටිකක් බලන්න. අපි මේ වෙනකම් බ්ලොග් 3ක් දාලා තියෙනවා. බ්ලොග් 3ට ගිහිල්ලා පොඩ්ඩක් subscribe පාරක් දාලා share කරලා පොඩි සප්පයක් දෙන්න. අප කහවුද? උයි රෙඩි? හලෝ මගේ රත්තරන් යාළුවනේ. ඔන්න මම ආවා. ලුණු කුඩු. හලෝ මගේ රත්තරන් යාළුවනේ මං ගුලි මල්ලි ආවා. හාප්තිලා හරි හරි. ඔය ආදානේ බිමත් මං එන්නේ ගුලියෝ උල්කඩියක් තියවනම් හොඳයි නේද? මේ පැත්තෙන්ද? ගහන්න සෙට් වුණාට යාළුවනේ එකෙට්වා උයන්න ලුණු දාන්න තේරෙන්නේ නැහැ. ගුලි මල්ලි නැත්තම් අපි ලුණු වැඩි ගෑම අඩු ගෑම තමයි කන්නේ දවස්. මේ කොක්කන්. යාට ගම්මාන තියෙනවා. ඊ ඔය ලුණු ඇති කියලා හිතනවා බා. මට වැඩි ඇති. ඇති. මේ උඹ අත පිළිදුනේ කන්නේ. ලුණු ටික. හලෝ මගේ රත්තරන්. ඉච්චර වැඩ දාන්න යන්නේ මම. ඕහෝ. ඇලිලා තියෙන ඇලිලා. මේ 1000 years later. උයලා ඉවරයි. බිත්තර තම්බලා හාලා බැදුම ගේනවා. දාන්න. ඒ කරුසාලි හන්දක. චුට්ටක් කර වෙලා. කර වෙච්ච ටික අයින් දාන්න. වටේනවා. බිත්තර ටික උඩින් දාන්න. අල්ලමු කොහොමද? 5 minutes later. අදට vlog එක ඉවරයි. හෙට තව vlog එකකින් සෙට් වෙමු. එහෙනම් අපි subscribe කරලා තියාගන්න.